We'll unveil the trophy first. So everyone's coming, right? So we thought first it was the still photographers and then the videographers, but then if all of you are happy to do it together, we're fine. It makes life easier. කණ්ඩායම් පහ ගත්තොත් ඉතාමත් හොඳ කණ්ඩායම් පහක් ඉන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේවර ග්‍රවුන්ඩ් හතරක පැවැත්වෙනවා තරඟ. විශේෂයෙන්ම තනතිරු ඉතාමත් හොඳ තත්ත්වයක තියෙයි. මොකද ග්‍රවුන්ඩ් හතරක ක්‍රීඩා කරන හින්දා. ඇත්තටම කණ්ඩායම් සංයුතිය බැලුවොතින් මම හිතන්නේ ලොකු ලකුණු ලබා ගන්න පුළුවන් සංයුතින් හැම කණ්ඩායමකම ඉන්නවා. ඉතින් ගොඩක් එක්ස්පෙක්ටේටර්ස්ලා ඇට්‍රැක්ට් වෙයි ටූර්නමන්ට් එකට. මේ පාර තරඟාවලියේ හඳුන්වලා දීලා තියෙන අලුත් නීති රීති මොනවද? මොන වගේ වෙනස්කම්ද මේ පාර තරඟාවලියේ තියෙන්නේ? 2024 එඩිෂන් එකේ අපි ඉන්ට්‍රොඩියුස් කරා සෙකන්ඩ් පවර් ප්ලේ එකක්. පවර් බ්ලාස්ට් කියලා. ඒක මේ අවුරුද්දේ ඒ විදිහටම තියෙනවා. ඒකම අපි මේ අවුරුද්දේ ඉම්පැක්ට් ප්ලේයර් රූල් එක ගෙනල්ලා තියෙනවා. සෝ ඒ දෙක තමයි දැන්ට තියෙන්නේ. වෙන මොනවත් වෙනස්කම් කරලා නැහැ. අනිත් ඔක්කොම රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් ඔක්කොම අනිත් එඩිෂන්ස් වල වගේම තමයි තියෙන්නේ. පල්ලේ කැලේ තරඟ තියෙනකොට ප්‍රවාහන පහසුකම් පිළිබඳව මම හිතන්නේ පහුගිය වතාවේ අවධානය යොමු කළා. මේ වතාවේ කොහොමද ඒ සඳහා ප්‍රේක්ෂකයන්ට පහසුකම් සලසලා තියෙන්නේ? ඔය ප්‍රශ්නේ අපිට වැඩියෙන් එන්නේ පල්ල කැලේ ගහනකොට. මොකද පල්ල කැලේ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ නගර සීමාවෙන් ටිකක් ඈතට. ඒ ඔක්කොටම අපි පාසුකම් සපයනවා මේ පාර. අපි ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් එකට අපි කතා කරලා තියෙනවා. මහනුවර ඒ කට්ටිය අපිට කියලා තියෙනවා. ඒ කට්ටිය බස් මේ පාර සපයනවා වැඩියෙන්. ඒ වගේම අපේ ප්‍රයිවට් බසස් උත් අපි දාන්න තීරණය කරලා තියෙනවා.